අද මම කතා කරන්න යන්නේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් ගැන. ආත්මේ අඳුරු රාත්‍රිය ගැන. ගොඩාක් රික්වෙස්ට් තිබුණා මේ ගැන කතා කරන්න කියලා. ඉතින් අද අපි බලමු ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියන්නේ මොකක්ද කියලා සහ මම මගේ අත්දැකීම් ගැන කතා කරන්නම්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියන්නේ ට්වින් ෆ්ලේම් ජර්නි එකට විතරක් අදාළ එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි. ඕනම කෙනෙකුට ජීවිතයේ යම්කිසි අවස්ථාවකදී මුහුණ දෙන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක්, ස්පිරිචුවල් අවේකනින් එකක් වෙනකොට. ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියන ෆ්‍රේස් එක මුලින්ම සඳහන් කරලා තියෙන්නේ 16 වන සියවසේ ජීවත් වුණ සෙන්ට් ජෝන් of the cross කියන ස්පැනිෂ් මිස්ටික් කෙනෙක් තමයි. ඉතින් එයා විස්තර කරලා තියෙනවා කෙනෙක් ආධ්‍යාත්මිකව පිරිසිදු වෙනකොට එයාට ගත කරන්න වෙනවා කියලා පේන්ෆුල් කාලයක්. ඒ වගේම ඒක අත්‍යවශ්‍ය අවධියක් කියලත් සඳහන් කරලා තියෙනවා. මම දන්නේ නැහැ බුද්ධ ධර්මයේ මේ ගැන සඳහන් කරනවද කියලා. ඉතින් මේ අවස්ථාව ගැන බුද්ධ ධර්මයේ සඳහන් කරලා තියෙනවා නම් කවුරු හරි දන්නවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එතකොට අනිත් අයටත් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක එක ආගමකට අදාළ දෙයක්වත් ඒක ඉතිහාසයට අදාළ දෙයක්වත් නෙවෙයි, යුනිවර්සල් දෙයක්. මොන ආගමක වුණත් මොන ජාතියක වුණත් මොන රටක වුණත් මේ දේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කෙනෙකු ආධ්‍යාත්මිකව අවදි වෙන විට. හැබැයි කලාතුරකින් කෙනෙක් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකක් නැතුව ස්පිරිචුවල් අවේකනින් එකක් වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක්ට ඉතා කෙටි කාලයක් වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක්ට ඉතා දිගු කාලයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ස්පිරිචුවල් අවේකනින් එකකට කලින් හෝ ඒ අතරතුරදී හෝ ආධ්‍යාත්මික අවදීන් පසුව පවා ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුද්ගලයෙකුට එක ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකක් නෙවෙයි කීපයක් තියෙන්න පුළුවන් ජීවිත කාලයේදී. මොකද ඊගෝ එක එහෙම නැත්නම් මමත්වය ගැලවෙන්නේ ලේයර්ස් විදියට. ඒ නිසා ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කීපයක් තියෙන්න පුළුවන් ජීවිත කාලය තුළදී. ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියන්නේ ඇත්තටම බැලුවොත් ඩාර්ක් නයිට් ඔෆ් ද ඊගෝ. මොකද ඊගෝ ඩෙත් එක සිදුවන ප්‍රෝසෙස් එක නිසා. මමත්වයේ දිය වෙනකොට, ඊගෝ ඩිසෝල්ව් වෙනකොට කෙනෙකුට මුහුණ දෙන්න වෙන ඩීප් සෆරින් එකක් තමයි ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියලා කියන්නේ. මම කැමතියි ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් මේ විදියට විස්තර කරන්න. අපි මෙහෙම හිතමු, ඔයා මෙච්චර කල් ජීවත් වුණේ යම්කිසි ස්ක්‍රිප්ට් එකකට අනුව කියලා හිතමු. ඒ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ ඔයාගේ පවුලේ අය, සමාජය, ඒ වගේම ඔයා පොඩි කාලේ ඉඳන් ලැබපු එක්ස්පීරියන්සස්, ට්‍රාමා, ඒ වගේම කන්ඩිෂනින් සහ ඊගෝ ඩ්‍රිවන්, ඒ කියන්නේ මමත්වේ නිසා තිබෙන ආශාවන් සහ තණ්හාවන් වගේ දේවල් වලින් කියලා. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක තමයි ඔයාට ඔයා කවුද කියලා ඩෙන්ටිටි එකක් දෙන්නේ. ඒ වගේම ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද, බැරි දේවල් මොනවද කියලා ඔයාට ලිමිටේෂන්ස් දෙන්නේ. ඒ වගේම ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා, ඒ වගේම ආදරය කියන්නේ මොකක්ද කියලා ඔයාට අදහසක් දෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක විසින්. නමුත් යම් අවස්ථාවකදී, උදාහරණයක් විදිහට ස්පිරිචුවල් අවේකනින් එකකදී, එහෙම නැත්නම් ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකකදී, එහෙමත් නැත්නම් ලොකු අහිමිවීමක්, ට්‍රැජඩි එකක් අවස්ථාවකදී ඔයාට තේරෙන්න ගන්නවා මේ ස්ක්‍රිප්ට් එක ඔයාගේ නෙවෙයි. මේ ස්ක්‍රිප්ට් එක පරණ ස්ක්‍රිප්ට් එකක්. සීමා සහිත ස්ක්‍රිප්ට් එකක්. ඒ වගේම මේක මගේ සෝල් එකට අලයින් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඔයා තේරුම් ගන්නවා මේක මම ලියපු ස්ක්‍රිප්ට් එකක් නෙවෙයි. මේක මට සමාජයේ විසින් ලියලා දීපු ස්ක්‍රිප්ට් එකක් කියලා. ඉතින් මේ ඩාර්ක් නයිට් එකේදී, මේ අඳුරු රාත්‍රියේදී ඔයා මේ ස්ක්‍රිප්ට් එක ඉරනවා. ඉතින් ඒක හරිම පේන්ෆුල් වුණත් ඔයාට ඒක කරන්න සිද්ධ වෙනවා. මොකද ඔයාගේ සෝල් එකට දැන් මේ ස්ක්‍රිප්ට් එක අලයින් වෙන්නේ නැහැ. නමුත් ඔයා තාම අලුත් ස්ක්‍රිප්ට් එක ලියලා නැහැ.
දැන් ඔයාට මේ අඳුරු රාත්‍රියේදී ඔයාට blank pages මුකුත් ලියලා නැති පිටු තියෙනවා. නමුත් ලියන්න පෑනක් නැහැ. ඉතින් මේක void එකක්. මේක හිස් බවක්. ඔයාට දැන් ලයිෆ් එකට ඩිරෙක්ෂන් එකක් නැහැ. ලයිෆ් එකට තේරුමක් නැහැ. අරමුණක් නැහැ. නමුත් ඊගෝ එකට තාමත් ඕනේ පරණ ස්ක්‍රිප්ට් එකට අනුව රඟපාන්න. ඒක ඉරපු ස්ක්‍රිප්ට් එක තාමත් තදින් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක හරිම වේදනාකාරී. ඒත් මේ දැනෙන හිස් බව දඬුවමක් නෙවෙයි. මේ හිස් බව ඔයාට ඉඩ සලසලා දෙනවා අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න. පරණ ස්ක්‍රිප්ට් එක ඉරලා ඉවරයි කියලා තේරුම් අරගෙන ඔයා සරෙන්ඩර් වුණාම ඔයාට පෑනක් ලැබෙනවා හිස් කොළවල අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න. ඔයාට තේරෙනවා ඔයාගේ ජීවිතේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඔයාට පුළුවන් කියලා. ඒක සෝල් එකට අලයින් වෙන විදියට ලියන්න පුළුවන් කියලා. ඊගෝ එකට ඕන විදියට නෙවෙයි කියලා. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක ඔයා ලියන්නේ ඔයාගේ ලයිෆ් පර්පස් එකට අනුව. ඔයා සමාජයට බය හෝ සමාජයෙන් සර්වයිව් වෙන්න සමාජයට බයෙන් නෙවෙයි. ආදරය කියන්නේ attachments, ඒ කියන්නේ තදින් අල්ලා ගැනීම නෙවෙයි, unconditional love කියලා තේරුම් ගන්නවා. අනිත් අයට ඕන විදියට අනිත් අයව සතුටු කරන්න, අනිත් අයගෙන් වැලිඩේෂන් එක හොයන්න නෙවෙයි ජීවත් වෙන්න ඕනේ. තමන්ගේ සතුට ෆුල්ෆිල්මන්ට් එක වෙනුවෙන් කියලා ඔයා තේරුම් ගන්නවා. ඉතින් මේක තමයි Dark Night of the Soul තුලින් සිදුවන ඊගෝ ඩෙත් එක. ඔයාගේ මමත්වයේ ඩිසෝල්ව් වෙලා ඔයාව හයර් වර්ෂන් එකක් බවට පත් කරනවා. ඔයාව හයර් කොන්ෂස්නස් එකකට ගෙන යනවා. ඔයාගේ සෆරින් එක ෆේඩ් වෙලා නැති වෙලා යනවා. ඔයා පරණ ස්ක්‍රිප්ට් එක තවදුරටත් අල්ලගෙන ඉන්න උත්සාහ කරන එක නවත්තලා ඔයා පරණ ස්ක්‍රිප්ට් එක දැන් ඉරලා ඉවරයි කියලා ඒක ඇක්සෙප්ට් කරලා සරෙන්ඩර් වුණාම ඔයාගේ සෆරින් එක නැති වෙලා යනවා. ඉතින් දලබෙක් සමනලෙක් බවට පත් වෙනකොට එයා කකූන් එකකට ගිහින් ට්‍රාන්ස්ෆෝම් වෙන කාලයක් ගත කරනවනේ නේද? අන්න ඒ වගේ අලුත් ස්ක්‍රිප්ට් එකට, ඒ කියන්නේ තමන්ගේ හයර් වර්ෂන් එකට ගැලපෙන්නේ නැති දේවල්, තමන්ගේ ජීවිතේ තියෙන සම්බන්ධතාවයන්, යාළුවෝ, රැකියාව, ජීවත් වෙන පරිසරය, මේ වගේ දේවල් ඈඩ් වෙලා යනවා. ඉතින් ඒ නිසා Dark Night of the Soul කාලය කෙනෙකුට අමාරු කාලයක් වෙන්නේ ඒ නිසා. ඉතින් Twin Flame Journey එකේදී එක්ස්පීරියන්ස් කරන්න වෙන Dark Night of the Soul ගැන කතා කරොත් ඒක මේ ජර්නි එකේ අනිවාර්යෙන් ගත කරන්න වෙන අවධියක්. මොකද මේ කනෙක්ෂන් එක නිසා ස්පිරිචුවල් අවේකනින් එකක් ඇතිවෙන නිසා. ඉතින් ඇයි Dark Night of the Soul එකක් ඇතිවන්නේ Twin Flame Journey එකකදී? ඉතින් මම පැහැදිලි කරන්නම්. ඒකට හේතුව තමයි තමන්ගේ deepest fears, trauma, insecurities එළියට එන නිසා. තමන්ගේ identity crisis එකක් ඇතිවෙන නිසා. තමන් ගොඩාක් ආදරය කරන ලොකු කනෙක්ෂන් එකක් දෙන්න කෙනෙක්ගෙන් වෙන් වෙන්න සිදු වුණාම ඒ දැනෙන වේදනාව තුළින්ම එයාට සිදු වෙනවා තමාව හීල් කරගෙන තමා තුළ ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඇති කරගන්න. ඉතින් Dark Night of the Soul තුළින් කෙනෙකු higher consciousness එකකට ගෙන යනවා. තමන්ට ආදරය කරන්න පටන් ගන්නවා වගේම එයාගේ soul එක evolve වෙනවා higher level එකකට. ඉතින් ඒ කෙනාගේ wounds heal කරගෙන balanced inner union එකකට එනවා. ඒ නිසා Dark Night of the Soul කාලය අමාරු අවධියක් වගේම inner transformation එකක් ඇති කරන අත්‍යවශ්‍ය stage එකක් Twin Flame Journey එකකදී. ඒ වගේම කුණ්ඩලිනී ශක්තිය ඇක්ටිවේට් වෙනවා Twin Flame Journey එකකදී. එතකොට තමා තුළ තියෙන emotional blockages purify කරනවා. ඒ වගේම ඔයාගේ nervous system එක rewire කරනවා. ඉතින් ego death වෙනකොට ඔයාගේ තියෙන false identities clear කරනවා. ඔයා මෙච්චර කල් ආදරය ගැන හිතාගෙන හිටිය විදිය, තමන් කවුද කියලා හිතාගෙන හිටිය විදිය, තමන් relationships ගැන හිතාගෙන හිටිය විදිය, තමන්ගේ belief systems බිඳ වැටෙනවා. ඉතින් ego death වෙන
එක වගේම කුන්ඩලිනී එනර්ජි මගින් ඇති කරන පියුරිෆිකේෂන් එක සියලු දේම ගොඩක් ඕවර්වෙල්මින් විදියට දැනෙන්න පුළුවන් ට්වින් ෆ්ලේම් ජර්නි එකකදී. නමුත් මෙය අත්‍යවශ්‍යයෙන් සිදු වෙන්න ඕනේ. ඉතින් මගේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් ගැන කතා කරොත් මම ගොඩක් ස්පිරිචුවල් කෙනෙක් පොඩි කාලේ ඉඳන්ම මම ප්‍රශ්න කරා මම කවුද? මම ඇයි මේ පෘථිවියේ ඉපදිලා ඉන්නේ? මගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා. නමුත් දිගු අමාරු ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකක් පටන් ගත්තේ 2012 අවුරුද්දේ. ඒ වෙනකොට ට්වින් ෆ්ලේම් මුණ ගැසිලා තිබුණෙත් නැහැ. නමුත් මම භෞතික සැප සම්පත් කොච්චර තිබුණත් ජීවිතයේ අර්ථය මොකක්ද, අරමුණ මොකක්ද කියලා ඇතුළාන්තයෙන් ලොකු අඩුවකින් පෙළෙනු කාලයක්, ලොකු ડિප්‍රෙස්ඩ් කාලයක් ගත කරා. ඒ වගේම ඩෙන්ටිටි ලොස් එකක් දැනුණා. ඉතින් 2012 ඇතිවුණු පෘථිවියේ එනර්ජි ෂිෆ්ට් එක නිසා ඒ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එක ට්‍රිගර් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එක 2016 විතර වෙනකම් වගේ අඩු වැඩි වශයෙන් තිබුණා. 2016 දී යම්කිසි ෂිෆ්ට් එකක් ඇති වුණා. නමුත් 2018 අවුරුද්දේ තමයි profound spiritual awakening එකක් ඇති වුණේ. මගේ කුණ්ඩලිනී ඇක්ටිවේෂන් වුණේ 2018 අවුරුද්දේ. 2018 අවුරුද්දේ තමයි පළවෙනිට ට්වින් ෆ්ලේම් සමග කතා කරේ. ඒ ආදරේ සම්බන්ධ දෙයකට නෙවෙයි. එයා පිට රටක හිටියේ. නමුත් යම්කිසි හේතුවකට කතා කරා. ඉතින් 2018 දී මගේ ලොකු ෂිෆ්ට් එකක් ඇති වුණා. මම ආධ්‍යාත්මික ජීවිතයකට මුල පිරුවා. ඒ වගේම මම ලොකු ආධ්‍යාත්මික ගවේෂණයක් ආරම්භ කරා. ඉතින් DM සමග නැවත කනෙක්ට් වෙලා අපි ආදරය ගැන කතා කරන්න පටන් ගත්තේ 2022 අවුරුද්දේ. ඉතින් මම නැවත ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකකට ගියේ. මගේ DM කරන කියන දේවල් නිසා මගේ deepest wounds, fears, insecurities activate වුණ නිසා. ඉතින් 2018 අවුරුද්දේ ඉඳන් යම්කිසි දුරකට මගේ ආධ්‍යාත්මික වර්ධනයක් සිදු වෙලා තිබුණ නිසා වෙන්න ඇති මට ඉක්මනින් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකෙන් ෂිෆ්ට් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම අපේ අතර ටොක්සික් සයිකල්ස් තිබුණේ නැහැ, ඊගෝ බැටල්ස් තිබුණේ නැහැ. අපි දිගටම කමියුනිකේට් කරා. ඉතින් මම දැන් කියන්නම් මට ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකෙන් ෂිෆ්ට් වෙන්න උදව් වුණ දේවල් ගැන. ඉතින් අපි දෙන්න මුණ ගැසිනේ රටවල් දෙකක ඉන්නකොට. ඉතින් ෆිසිකල් ඩිස්ටන්ස් එක ගොඩක් වේදනාකාරී අත්දැකීමක් වුණා. මොකද මීට් වෙන්න ඕන වුණත් මයිල්ස් දහස් ගාණක් දුරින් ඉන්නකොට ඒ සෙපරේෂන් එක ගොඩක් ලොකු ඉන්ටෙන්සිටි එකකින් දැනුණා. ඉතින් ලොකු ලොන්ගින් එකක් දැනුණා. ඒ වගේම කවදාවත් දැකලවත් නැති කෙනෙක් ගැන සෝල් රෙකග්නිෂන් එකක් දැනෙනකොට මමම ගොඩක් ඩවුට් කරා මේ කනෙක්ෂන් එක ගැන. ඉතින් මම ගොඩක් ෆේමස් සයිකික් කෙනෙක් එක්ක සයිකික් රීඩින් එකක් කරා. ඉතින් එයා කිව්වා ගියාත්මෙත් අපි දෙන්න මීට් වෙලා එකතු වෙන්න බැරුව සෙපරේට් වුණා කියලා. ඉතින් මම ප්‍රශ්න කරා ඇයි ආයෙමත් මේ විදිහට මුණ ගැහුනේ? ඇයි මේ විදිහට රටවල් දෙකක ඉන්නකොට මුණ ගැස්සුනේ? ඉතින් ඒ වගේම එයාත් එක්ක එකට ඉන්න නැත්නම් මේ ජීවිතයේ අරමුණ මොකද්ද? ඒ වගේම මම ආදරේ ලබන්න සුදුසු නැද්ද කියලා ප්‍රශ්න කරා. ඒ වගේම මට ජීවිතේ තනි වෙන්න වෙයිද කියලා මම ප්‍රශ්න කරා. ඉතින් ලොකු ඉන්ටර්නල් ස්ට්‍රගල් එකක් කරා ওই විදිහට මාස ගාණක්. ඉතින් මගේ තිබුණ deepest fears, wounds හැමදේම activate වුණා. English වලින් කිව්වොත් unworthiness wounds, abandonment, loneliness, insecurities හැමදේම activate වුණා. ඇත්තටම 2018 දී ඇති වුණ ආධ්‍යාත්මික අවධිය නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තිබුණේ ඒ වෙද්දී. මට ආදරය කරන්න පටන් අරගෙන මම හීල් වෙමින් හිටියේ. ඒ වගේම කුණ්ඩලිනී ඇක්ටිවේෂන් නිසා blissful experiences පවා ලැබිලා තියෙනවා. නමුත් DM මගේ ජීවිතේට නැවත ඇවිත් මම නොදැනගෙන හිටිය මගේ තිබුණ deepest fears, wounds, insecurities activate වුණා. ඉතින් ඒ නිසා
මට මගේ ෂැඩෝ සයිඩ් එක දකින්න ලැබුණා වගේම ඒක හීල් කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් එකෙන් ෂිෆ්ට් වෙන්න මට උදව් වුණ පළවෙනි දේ තමයි සරෙන්ඩර්. ඇයි එහෙම වුනේ කියලා ප්‍රශ්න කරන්නේ නැතුව මම ඩිවයින් ටයිමිං එක සම්පූර්ණයෙන් ට්‍රස්ට් කරා. මම හිතුවා මෙහෙම වෙන්න හයර් පර්පස් එකක් ඇති කියලා. එයාව ෆිසිකලි මුණ ගැහෙන්න තියෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කවදද කියන අදහස අත්හැරියා. ඒ වගේම මම ඒ දේ කන්ට්‍රෝල් කරන්න ඕන කියන අදහස අත්හැරියා. ඒ වගේම ට්වින් ෆ්ලේම්ස්ට මිෂන් එකක් තියෙනවා. ඉතින් මම සම්පූර්ණයෙන් ට්‍රස්ට් කරා ඒ ඩිවයින් මිෂන් එක. ඉතින් ඒක ගොඩාක්ම ලිබරේටිං වුණා. ඒ වගේම එයාව චේස් කරන එක නතර කරලා මම ගැන ෆෝකස් කරන්න පටන් ගත්තා. මම ඇත්තටම චේස් කරනවා කියලා කරේ අපි දෙන්න අතර මුලින්දම හොඳ කමියුනිකේෂන් එකක් තිබුණ නිසා මම උත්සාහ කරා එයාට පැහැදිලි කරලා දෙන්න මේ කනෙක්ෂන් එක ගැන. මම try කරා එයාව ස්පිරිචුවලි අවේකන් කරන්න. ඉතින් ටික දවසක් යනකොට මට තේරුණා එයා රෙඩි නැතුව මට බලෙන් එයාව අවදි කරන්න බැහැ කියලා. ඉතින් ඊට පස්සේ මම කරේ එයා මොනවා හරි ඇහුවොත් විතරක් ඒක ගැන පැහැදිලි කරලා දෙනවා. නැත්නම් මං ගැන ફોකස් කරලා මගේ භෞතික සහ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරා. ඒ වගේම තවත් shift වෙන්න උදව් වුණ දෙයක් තමයි එයා මාව ට්‍රිගර් කරන හැම වෙලාවකම අපි අතර ප්‍රශ්න ඇති වෙන හැම වෙලාවකම මම ඇතුළාන්තයට ගිහින් බැලුවා ඇයි මාව ට්‍රිගර් වෙන්නේ? ඇයි මට රිදෙන්නේ කියලා. ඉතින් ඒ වෝන්ස් හීල් කරගන්න මම කටයුතු කරා. ඉතින් මට ස්පේස් එකක් ඕන වෙලාවට මම එයාට කියනවා මට කතා කරන්න එපා ටික දවසකට කියලා. ඉතින් එයා ගැන ඔබ්සස් වෙන්නේ නැතුව මම ජර්නලින් කරා, මෙඩිටේෂන් කරා, ඒ වගේම ෂැඩෝ වර්ක් කරන්න පටන් ගත්තා. ඉතින් අනිත් දේ තමයි ආදරය කියන්නේ මොකද්ද? අන්කන්ඩිෂනල් ලව් කියන්නේ මොකද්ද කියන දේ තේරුම් ගැනීම තමයි මම හිතනවා අනිත් ඉම්පෝටන්ට්ම දේ කියලා. ඉතින් ආදරය කියන්නේ මටම කියලා අයිති කර ගැනීම නෙවෙයි. ඉතින් ආදරය කියන්නේ ෆ්‍රීඩම් කියන දේ, ගැඹුරින්ම තේරුම් ගැනීම. ඉතින් එයාගේ මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව පියෝ ආදරයට මම ෂිෆ්ට් වුණා. චේස් කරන්නේ නැතුව, බලාපොරොත්තු වෙන්නේ නැතුව, ඩිමාන්ඩ් කරන්නේ නැතුව එයාගේ සෝල් එකට ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් මම තේරුම් ගත්තා මගේ හැපිනෙස් එක එයා මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තවත් දෙයක් තමයි separation කියන්නේ 3D illusion එකක් කියන එක තේරුම් ගැනීම. ඉතින් souls හැමතිස්සෙම connect වෙලා තියෙන්නේ physically අපි දෙන්න separate වෙලා හිටියට කියන දේ තේරුම් ගැනීම. ඒ වගේම තමන්ව සම්පූර්ණ වෙන්න twin flame physically තමන්ගේ ළඟ ඉන්න ඕනේ නැහැ කියන දේ තේරුම් ගැනීම. ඒ වගේම ප්‍රසිද්ධ twin flame coaches කීප දෙනෙක් සමගම private sessions කරා. ඉතින් ඒ වෙලාවේදී මට ඒක ගොඩක් උදව් වුණා උත්තර හොයාගන්න. ඉතින් ඒ වගේම මම ඩොලර්ස් 1000කට වැඩිය වියදම් කරලා තිනවා ඒ එක එක්කෙනාත් එක්ක කතා කරන්න. නමුත් මට ඔයාලට කියන්න තියෙන්නේ අපේ internal guidance එක free. ඉතින් එළියෙන් උත්තර හොයනවට වඩා තමන්ගේ ඇතුළාන්තයට ගමන් කිරීම තමයි කරන්න ඕනේ. ඉතින් මෙඩිටේෂන් කරන එක ගොඩාක් හොඳ දෙයක් මේ twin flame journey එකේදී. ඉතින් අපේ internal guidance system එකත් එක්ක අපේ higher self එකත් එක්ක connect වෙන එක තමයි අපි මේ journey එකේදී පුරුදු කරන්න ඕන දේ. ඉතින් අපි දෙන්නම ආදරයක් හොයමින් ඉන්න කාලෙක නෙවෙයි දෙන්නම meet උනේ. ඉතින් මුලින් ඉඳන්ම ලොකු confusion එකක් එයාට තිබුණා. එයාට තේරුම් ගන්න බැරි වුණා මම කවුද? ඇයි මම එයාගේ ජීවිතේට හදිසියෙම ආවේ කියලා. ඉතින් එයාට දුරස් වෙන්නත් බැහැ නමුත් කමිට් වෙන්නෙත් නැහැ. ඉතින් එයාට ඕනේ උනේ කමිට්මන්ට් එකක් නැතුව කතා කරන්න. නමුත් මට එහෙම රිලේෂන්ෂිප් එකක් ඕනේ වෙලා තිබුණේ නැහැ. ඉතින් මමත් එයාව අමතක කරන්න try කරා.
එයත් මගෙන් දුරස් වෙන්න try කරා. නමුත් කොහොම හරි නැවත නැවත ලං වෙන එක තමයි වුනේ. ඉතින් කොච්චර දුරස් වෙන්න හැදුවත් මේ කනෙක්ෂන් එකෙන් දුවන්න බැහැ කියලා සහ එයාටත් නොදැනීම එයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙමින් තියෙනවද කියලා තේරුම් අරගෙන ඉන්නේ දැන්. ඉතින් කාලයත් එක්ක එයාත් ටික ටික මේ කනෙක්ෂන් එකට ලයින් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ වෙද්දී එයාගේ ලොකු ආධ්‍යාත්මික වර්ධනයක් ඇති වෙලා තියෙනවා මේ කනෙක්ෂන් එක තුළින්. ඒ වගේම අපි අතර ගොඩක් හොඳ රිලේෂන්ෂිප් එකක් ඩෙවලොප් වෙලා තියෙනවා. ගොඩක් බැලන්ස් එනර්ජි එකකට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. අපි මේ වෙද්දී ෆිසිකලි එකපාරක් මීට් වෙලත් තියෙනවා. ඉතින් අවසානයේදී මම තේරුම් ගත්ත දේ Dark Night of the Soul එකෙන් shift වෙන්න පුළුවන් වුණ දේ තමයි ආදරය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීම. ඒ වගේම twin flame journey කියන්නේ එයාව ලෝ බඳින එක නෙවෙයි මාව සොයා ගන්න එක කියන දේ. ඒ වගේම twin flame කියන්නේ මාව සම්පූර්ණ කරන්න එන කෙනෙක් නෙවෙයි. එයා එන්නේ අපිව අපේ own divinity එකට අවදි කරන්න කියන දේ තේරුම් ගැනීම. ඒ වගේම මාව සම්පූර්ණ කරන්න වෙන කෙනෙක් අවශ්‍ය නොවන බව තේරුම් ගැනීම. ඉතින් මේ දේවල් තේරුම් ගත්තාම දුක තුනී වෙලා සැනසීම උදා වෙනවා. ලොකු deep inner peace එකක් ඇති වෙනවා. ඉතින් මේ dark tunnel එකේ එහා පැත්තේ light එකක් තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා දුකින් ඉන්න හැමෝටම තමන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙලා දුක තුනී වෙලා සතුට උදා වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක සවන් දුන්නට ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.